දවසක් හැමෝටම මම මේ ලෑස්ති වෙන්නේ පොඩි වැඩ වගේකට ටවුන් එකට ගිහින් එන්න. ඉතින් බලන්නකෝ අපේ ගම ලස්සනයිද කියලා. ඔය ඈතින් පේන කන්දේ එක පැත්තක් පහුගිය දවස් ටිකේ නාය ගිහින් තිබුණා. මගේ වැඩ ටිකත් ඉවර කරගෙන ගෙදරට දාන්න ස්ලිපර්ස් දෙකක් ගන්න ඕන වෙලා තිබුණා. ඒකත් අරගෙන මං ආවා. කලින් වීඩියෝ එකේ පොරොන්දු වෙන විදිහට මගේ බජට් ප්ලෑනර් බුක් එක හදන්නේ කොහොමද කියලා තමා මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ මං 2025 අවුරුද්දට හදපු බජට් ප්ලෑනර් බුක් එක. ඉතින් මේ විදිහට මං අවුරුදු 4-5ක විතර ඉඳලා බජට් ප්ලෑනර් බුක් එකක් පාවිච්චි කරනවා. ඇත්තටම මේක ගොඩක් සාර්ථකයි. ඒ නිසා තමා මට හිතුනේ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. මේ තියෙන්නේ මං මේ අවුරුද්දට ගත්ත පොත. මේ සැරේ මං පිටු 80 කොටු රෝල් පොතක් ගත්තේ. මේ බජට් ප්ලෑන් එකේදී මම කරන්නේ වියදම් එක එක කොටස් වලට වර්ග කරගන්න එක. ඇත්තටම මේ බජට් ප්ලෑන් එකේ තියෙන වැදගත්ම කොටස තමයි ඒක. ඉතින් මේ වියදම් වර්ග කරන එක Tamanට ගැළපෙන විදියට කරගන්න පුළුවන්. මේ විදිහට වියදම් වර්ග කරන්න කලින් ඔයා දැනගෙන ඉන්න ඕන ඔයාට මොනවද තියෙන වියදම් කියලා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ කොලයක් අරගෙන ගිය මාසේ ඔයාට ගියපු වියදම් ටික ලියන එක. ඔයා කරපු වියදම් ටික ඔක්කොම ඔයාට හරියට මතක නැතුව ඇතිනේ. ඒ නිසා ඔයා ඉස්සරවම ඔයාගේ අනිවාර්ය වියදම් ටික ලියන්න. ඒ කියන්නේ බැංකු ලෝන් ගෙවන ඒවා, එතකොට ෆිනෑන්ස් එකක් දාලා තියෙනවා නම් ඒකට යන වියදම, ගෙවල් කුලී වලට යන වියදම, මෙන්න මේ වගේ වියදම් වෙනස් වෙන්නේ නැහැනේ. හැම මාසෙම සාමාන්‍යයෙන් ඒ වියදම් ටික එකම ගානක් තියෙන්නේ. එතකොට ඔයා දන්නවා ඒ වියදම කොච්චරක්ද කියලා. ඒ නිසා ඔයා ඉස්සරවම කොලේ ඔයාගේ අනිවාර්ය වියදම් ටික ලියා ගන්න. ඊළඟට ඔයාට ග්‍රොසරි shopping වලට කීයක් යනවද? එතකොට කෑම බීම වලට කීයක් යනවද කියලා සාමාන්‍යයෙන් දල වශයෙන් හිතලා ගානක් දාගන්න පුළුවන්. ඒ විදිහට ඒ වියදම් වලට ඔයාට කොච්චරක් වියදම් වෙනවද කියලා සාමාන්‍යයෙන් හිතලා ගානක් දාගන්න. ඉතින් මේ විදිහට කරන එක ඔයාට එච්චර පැහැදිලි මදි නම් ඒකටත් කරන්න දෙයක් තියෙනවා. ඒකට ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ආදායමයි වියදමයි ලියන එක මාසයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයාට පඩිය හම්බෙන්නේ හැම මාසෙම 25 වෙනිදා කියලා. එතකොට ඔයා ලියා ගන්න ඔයාට පඩිය කීයක් හම්බුණාද කියලා. දැන් සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක් නම් හැම මාසෙම යාට ස්ථිර පඩියක් නේ හම්බෙන්නේ. එතකොට එයා දන්නවා යාට කොච්චරද පඩිය හම්බෙන්නේ කියලා. අපි දන්නේ නැති කොටසනේ අපි වියදම් කරන්නේ මොනකටද කියලා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මේ මාසේ හම්බුන පඩිය ඔයා වියදම් කරන හැම දෙයක්ම පොතක ලියා ගන්න එක. ඉතින් ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට A4 එක ලියලා පෙන්නන්නම්. අපි උදාහරණයක් විදිහට හිතමු ජනවාරි මාසේ හම්බෙන පඩිය රුපියල් 60000යි කියලා. ඊට පස්සේ අපි බලමු මේ රුපියල් 20000 එක එක කොටස් වලට කොහොමද වර්ග කරගන්නේ කියලා. මේකෙදි මං සැලරි එක කොටස් 5කට බෙදා ගන්නවා. ඉතින් මං අර ඉස්සරලා කිව්වා වගේ එක Tamanට කැමති විදිහට Tamanට ගැළපෙන විදිහට බෙදලා වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ බජට් ප්ලෑන් එක හදද්දී ඔයා මොන විදිහට ඔයාගේ වියදම් වර්ග කරත්
ඒ කියන්නේ ඔයාගේ සැලරි එක වර්ග කරත් අනිවාර්යයෙන්ම සේවිංස් වලටත් තීරුවක් තියාගන්න. ඉතින් ඔයා මෙච්චර කල් ඉතුරු කරපු නැති කෙනෙක් නම් මේ අවුරුද්දේ ඉඳන් අඩු ගානේ රුපියල් 1000ක් 2000ක් හරි කමන්නේ ඉතුරු කරන්න. මේ විදියට තමයි මම මේකේ වියදම් ටික වර්ග කරගන්නේ. ඉස්සරවම grocery shopping වලට දාගන්නවා. ඊළඟට food, ඊළඟට bills and loan, ඊළඟට මම තීරුවක් දාගන්නවා reserves කියලා. ඊළඟ තීරුව savings. ඉතින් මේ වැඩේ ඔයා දිගටම කරගෙන යද්දී නම් කෙලින්ම ඔයාට දාගන්න පුළුවන් එක එක කොටස් වලට ඔයා වියදම් කරන් ඉන්න ගාන කීයද කියලා. එහෙම නැත්නම් ඔයා ඉස්සරෝම නම් මේ වැඩේ කරන්නේ අර මම මුලින් කියපු විදිහට එක මාසයක් ඔයාගේ වියදම් ටික පොතක හරි කොලයක හරි ලියලා බලන්න. එහෙම නැත්නම් ඔයාට දල වශයෙන් අවබෝධයක් තියෙනවා නම් මේ වියදම් වලට මෙච්චරක් යනවා කියලා ඒ විදිහට හිතලා ඔයා එක වියදම් වර්ග වලට ගාණක් දාගන්න. මේකේ මම ඔයාලට උදාහරණයක් පෙන්නන්නේ. ඉතින් මම grocery shopping වලට රුපියල් 20000ක් දාගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර එකවර මාසෙටම ගේන බඩු තියෙනවනේ. ඒ කියන්නේ සීනි, තේකොළ, එතකොට වියලි ආහාර, කිරි පිටි, ළඟට සබන්, අන්න ඒ වගේ දේවල්. ඒවා තමයි මම මේ grocery shopping කියලා වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේක එක අයට ගාන වෙනස් වෙන්න පුළුවන්. සමහර අය 20000ට වැඩියෙන් වියදම් කරනවා වෙන්න පුළුවන්. සමහර කට්ටිය 20000ට අඩුවෙන් වියදම් කරනවා වෙන්න පුළුවන්. ඉතින් Tamanට යන වියදම මෙතන දාගන්න පුළුවන්. ඊළඟට food item වලට මම රුපියල් 15000ක් දාගත්තා. ඒ කියන්නේ මස් මාළු, එළවලු, බිත්තර වගේ අපි සාමාන්‍ය සතියකට සති දෙකකට සැරයක් වගේ ගේනේවට මේ විදිහට රුපියල් 15000ක් වෙන් කරගත්තා. ඊළඟට bills and loan. ඒ කියන්නේ ඔයා බැංකු ලෝන් එකක් අරගෙන තියෙනවා නම් ඒකේ වාරිකේ මෙතෙන් දාගන්න පුළුවන්. ඊළඟට ගෙදර ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා. ඊළඟට ටෙලිෆෝන් බිල් ගෙවනවා නම් ඒවා. තව අපි ෆෝන් වලට පැකේජස් දාගන්නවා. එතකොට අන්න ඒ වගේ අපිට අනිවාර්යෙන් ගෙවන්න තියෙන බිල් සහ ණය වලට අපි ගෙවන වාරික මේ තීරුව අපි දාගන්න පුළුවන්. මම එතෙන්ද රුපියල් 15000ක් දාගෙන තියෙනවා. ඊළඟට මේ reserves කියලා කියන්නේ අපි හැම මාසෙම අනිවාර්යෙන් දරන වියදම් නෙමෙයි. ඒ වුණත් අපිට හදිසියේ දරන්න වෙන වියදම් තියෙන්නේ. ඒ කියන්නේ සමහර මාසවල අපිට සිද්ධ වෙනවා හදිසියේ බෙහෙත් ගන්න. එහෙම නැත්නම් කවුරු හරි අපිට පාටි එකකට ආරාධනා කරනවා. එහෙම නැත්නම් වෙඩින් එකකට ආරාධනා ලැබෙනවා. මේ වගේ හදිසියේ අපිට වියදම් දරන්න තියෙනවනේ. අන්න ඒ වගේ වියදම් වලට අපිට පුළුවන් පොඩි ගාණක් හැම මාසෙම වෙන් කරලා තියාගන්න. බෙහෙත් වලට, ඊළඟට ඉමර්ජන්සි කියලා, ඊළඟට ඕනනම් අපිට සෙල්ෆ් කෙයා කියලා කීයක් හරි වෙන් කරලා තියාගන්න පුළුවන්. ක්‍රීම්, ෂැම්පෝ ඒ වගේ දේවල් ගන්න. ඉතින් මේක හරියට අපි ගාව තියෙන සංචිතයක් වගේ. අපි හිතමුකෝ මේ මාසේ අපි රුපියල් 3000ක් වෙන් කරලා තියාගන්නවා කියලා බෙහෙත් වලට. එතකොට අපිට මේ මාසේ බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඒ රුපියල් 3000 ඉතුරුයිනේ. ඉතුරුයි කියලා අපි ඒ රුපියල් 3000 වියදම් කරන්නේ නැහැ. ඒකේ විදිහටම තියලා තියෙනවා. එතකොට අපි ඊළඟ මාසෙත් ඕකට රුපියල් 3000ක් දානවනේ. එතකොට අපි ගාව බෙහෙත් ගන්න කියලා රුපියල් 6000ක් එකතු වෙලා තියෙනවා. මෙතන මම සේවිංස් කියන එකට බැංකු ගිණුමට ඉතුරු කරන්න යවන මුදල් සහ
සීට්ටු සල්ලි දාගත්තා. ඒ කියන්නේ අපි සල්ලි එකතු කරන්නේ සීට්ටු දාන්නේ. එතකොට ඒකත් අපිට ඉතුරුවක්නේ. ඒ නිසා මම ඒකත් සේවිංස් කියන තීරුවටම දාගත්තා. මේ විදිහට තමයි මම හැම මාසෙම මගේ බජට් ප්ලෑන් එක හදාගන්නේ. ඉතින් මේක මට නම් ගොඩක් සාර්ථක ක්‍රමයක්. මොකද මේ විදිහට කරනකොට අර මාසෙ අන්තිමට සල්ලි නැතුව හිර වෙන්නේ එහෙම නෑ. ඉතින් ඔයාලත් මේ ක්‍රමේ කරලා බලන්න. මේ තියෙන්නේ මං අර වෙන් කරන සල්ලි දාගන්න තියාගෙන ඉන්න පොකට් ෆයිල් එක. මේ තියෙන්නේ මම හැම මාසෙම වැඩට යන්න ගන්න සල්ලි මේ විදිහට ලියුම් කවර් එක දාලා මේ පොකට් ෆයිල් එකට දාලා තියාගන්නවා. නැත්තම් මාසෙ අන්තිමට අපිට සල්ලිත් නැති වෙනවනේ වැඩට යන්නත්. දැන් මේකේ මේ තව රුපියල් 1000ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් තව දෙයක් මට ඔයාලට පෙන්වන්න හිතුණා. මේ තියෙන්නේ මම ඩොනේෂන් වලට කියලා මේ විදිහට අයිස්ක්‍රීම් පෙට්ටියකට ඔය ඉතුරු වෙන සල්ලි දානවා. ඒ කියන්නේ 20 එහෙම ඒ විදිහට දාලා තියාගෙන ඉන්නවා. ලොකු ඩොනේෂන් කරන්න නෙමෙයි. සමහර වෙලාවට ගෙදරට එහෙමත් එනවනේ මේ එක ඒවට සල්ලි එකතු කරන්න. ඒ වගේ වෙලාවට දෙන්න. එහෙම නැත්නම් අපි ඔය කොහේ හරි යනකොට අපි ඔය පඩරු එහෙම දාන්නේ. අන්න ඒ වගේ දේවල් වලට මම මේ විදිහට අයිස්ක්‍රීම් පෙට්ටියක පොඩි සල්ලි දාලා එකතු කරනවා. ඉතින් ඔය දේවල් තමයි මම කරන්නේ වියදම් බැලන්ස් කරගන්න. ඉතින් ඔයාලා කරන දේවලුත් තියෙනවා නම් තව ඒවත් යටින් කමෙන්ට් කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.